මේ ඇහුවේ නැද්ද අද උදේ රේඩියෝ අනවුස්මන්ට් එක? මොකද්ද? ඒක අහලා නැහැ. ඇහුවේ නැද්ද? නෑනේ. එයාපෝට් එකේ ප්ලේන් ක්‍රෑෂ් එකක් කියලා පැසෙන්ජර්ස්ලා 400 ගාණක් මැරලා. ආනේ. මේ අදද වෙලා තියෙන්නේ? අද උදේ මගේ අම්මී 400 ගාන? ඔව් 400 ගාණක් තමයි. මේ අද අප්‍රේල් පළවෙනිදානේ. අවුනා. මේ සෑම් මහත්තයා නේද? නෑනේ. විල්බර් සෑම් මහත්තයා. සෑම් මහත්තයා ඉතින් කවදත් පරක්කු වෙන්නේ. අද අපි සෑම් කාර්යයට හොද්ද ලණුවක් දෙන්න යන්නේ. මොකද්ද කට්ටිය එකතු වෙලාද මිනිහට දෙන්න යන ලනුව? සිසි මහත්තයා සෑම් කාර්යය නිතරම ලෝන් ගහනවානේ. මේ සැරේ ආපදානයක් තියලා තියෙන්නේ. අපි ඒ ණය අනුමත වෙලා කියලා ගහමු අද දවල්ට ලියුමක්. ඉතින් ඒ වගේ ලියමනක් ගහන්න ඩිරෙක්ටර්ගේ අත්සනේ පෑ. අපි ගහන්නම් ඩිරෙක්ටර්ගේ අස්සර නියමෙට. ඔය සෑම් මාත්‍ර රවට්ටන එක ඉච්චේ ලේසි වැඩක් නෙවෙයි. බලමුකෝ. අන්න එකවුන්ටන්ට් මහත්තයා එනවා. අපි මිනිහට කියමු ප්ලෑන් එක. මං නම් කැමති නෑ ඔය වැඩේට. ඔයා මොනවටද කැමති? Good morning sir. morning sir. Gilbert, අමතකුණාද? ඒ මොනවද නැහැ. නිකා මිනිසුන්ට ගිනි ගෙඩි දෙනවා. මේ අද නම් අපේ වීලුව හරියන්නේ එකක් නැහැ. ඕ සෑම් කාර්යය තාම නැන්නේ. අද අප්‍රේල් පළවෙනිදා හින්දා සෑම් මහත්තයා බොරුවක් කියලා නිවාඩු දායි. ඒවා කොහෙද? ඔන්න එනවා. මොකෝ සෑම්? සෑම් මහත්තයා අද පරක්කුයිනේ. හරි වැඩේනේ. මොකද? මං ආ බස් එක ඇක්සිඩන්ට් වුණානේ. ඇක්සිඩන්ට් වුණා? නේ ඔය ඇක්සිඩන්ට් කතා අද නම් කවුරුත් විශ්වාස කරන එකක් නෑ. ඒක බිලිමු. මන් දැන් ඒක බිවනේ. සරත් එක්ක යන්නේ. තැබෑරුමක් ළඟ ඉන්නවා වගේනේ. ඊයේ උදේ තාමත් එනවා. ඇයිසේ? ඇයි මං බොන්නේ? ඒක තමයි අපිත් අහන්නේ. සරත් ඒක බො. යමු. අද බ්‍රෙක්ෆාස්ට් එක සෑම් මහත්තයා ගන්න. හොඳයි. සර් ඒක අපි යන්න. මේ උදේ රැලි කඩේ පැත්තේ යන්නේ මං. මේ අපි සෑම් මින් ඉස්සරලා ලියුම හදලා තියමු. මම ෆෝම් එක අරන් එන්නම්. අනේ පවුලාල්. අනේ ඉන්නෝ. අද අප්‍රේල් පළවෙනිදා මිනිස්සු ඇත්ත කිව්වොත් පිළිගන්නේ. ඇක්සිඩන්ට් එකක් වුණා කියලා සෑම් මහත්තයා කිව්වේ ඇත්තටම. ඇත්තත් නේද? කොයි පිළිගන්නවද? දැන් හරි. මේ දැන් බලන්නකෝ. කාටවත් බොරුයි කියලා කියන්න බෑනේ. අත්සන නම් හරියට ඩිරෙක්ටර්ගේ අත්සන වගේමයි. ඒක තමයි කියන්නේ. ඩිරෙක්ටර්ගේ අස්සන ගහලා වැඩ දුර දිග ගියොත් සෙල්ලම ලෙල්ලම වෙයි හැබැයි. තම්සේ ඉන්නකෝ. මේ බලන්නකෝ සීසි මහත්තයා. හරි. මේ නොකියුවයි කියන්න මාව බේරලා ඕන එකක්. හරි. සීසි මහත්තයා බය වෙන්න එපා. දැන් අපි මේක රෙජිස්ටර් එකට එන්ටර් කරමු. ගෑනිත් මැරිලා. දරුවෙක් හදාගන්න මේ මිනිස්සයා දහදුක් කිනනවා. මේගොල්ලෝ මේ මිනිස්සයා රවට්ටන්න හදනවා. පොඩි පහේ වීලුවක් නම් කමක් නැහැ. අනේ මං ඕවට නෑනේ.
මට හිතෙනවා සෑම්ට කියන්න ඕක බොරුවක් අහුවෙන්න එපා කියලා. මේ විල්වර් නේනෝ. දැන් සෑම් මාත්‍යාවම තවුස මේක දෙනවා සීසී මාත්‍යාව දුන්නා කියලා. වැඩි අප්සෙට් කරන්න එපා. හරිද? මේ ඔන්නේ කොහමද බ්‍රෙක්ෆාස්ට් එක? ෂා මරු වඩේ එකයි ප්ලේන්ටිය. තාත්තා මං යනවා. දුවද බෑන්ඩ් ප්‍රැක්ටිස් වලට යනවා නම් පරක් වෙන්නේ නැතුව ගෙදර එන්න. මං අද බෑන්ඩ් ප්‍රැක්ටිස් වලට යන්නේ. ඒයි. මෙලෝඩිකාවක් ගන්න කිව්වා. තාත්තට මෙලෝඩිකාවක් ගන්න සල්ලි නෑනේ. නේද තාත්තේ? දුවද ප්‍රැක්ටිස් වලට යන්නකෝ. මං ඉක්මනින්ම අරන් දෙන්න මෙලෝඩිකාව. ඒ ලාල් මගේ ඩිස්ට්‍රික්ට් ලෝන් එක ඇප්‍රූව් වෙලානේ. අප්‍රූව් වෙලා? ඌ මේ ඉතින් මාත් මේකට ඇප්ලයි කරානේ. අනුමානයක් නැහැ තම්ස හෙඩ් ඔෆිස් ගිහලා කාට හරි කියන්නේ නැති. පිස්සුද මම පලාතිවත් ගියේ නෑ. මම සුමල් සේනට පොඩ්ඩක් මතක් කළා. ඒක තමයි. ඒක තමයි අපිත් ඇප්ලයි කරන්නේ. කො අපිට නෑනේ. මේ සෑම් මාත්‍යා ගැන අපිට පාටියක් ඕනේ. සල්ලි හම්බුනේත් නෑ. මේ සීසි මහත්තයා අද චෙක් ලියන දවස නෙමෙයි නේද? අද නම් චෙක් තියෙන දවසක් නෙවෙයි තමයි. මේ කෝකටත් ගිහලා ඇකවුන්ටන්ට් මාත්‍යෙන් අහලා බලනකො. ශරන්සිංහ බැරි වේද මේ චෙක් එක අදම ලියා ගන්න? අබෝ සෑම් මහත්තයා අද නම් චෙක් ලියන්න බෑ. බැංකුවේ තත්ත්වය කොහොමද දන්නේ නෑනේ. මේක ඒ තරම් ලොකු චෙක් එකක් නෙමෙයි නේ ශරන්සිංහ. කොහොමත් අද නම් බෑ. මෙච්චර කල් ඉවසුප එකේ හෙට වෙනකන් ඉවසන්නකෝ. හෙට උදේට චෙක් එක ගන්න බැරිය. very sorry. සෑම් මොනව කරගත්තද දන්නේ නැහැ. මිනිහා දැන් හරි සතුටින් ඉන්නේ ලෝන් එක හම්බුණා කියලා. අන්න මිනිහා එනවා. දැන් සෑන්කාරය වුණා වෙනදා අවුල් වුණ විදියට. පව්වනේ අහිංසකයා. මේගොල්ලොත් මඩවන්නේ ඉතින් ඔය වගේ අහිංසකයෝනේ. සෑම් මාත්‍යා එන්න කෑම ගත්ත අරගෙන. මං අද half day දැම්මලා. මට ටික සනීපමත්. පපුරි දෙන්න. අපෝරි දෙන. කොච්චර කිව්වත් සෑම් මාත්‍යා බීම නවත්තන්නේ නැහැනේ. අද වෙනදා වගේ නෙමෙයි ලාල් මට නිකන් මහා අමුතු විදිහට පපුරි දෙන්න. මගෙන් බේත් ටිකක් කරන් ගෙදර යන්න. අපි හෙට දාමු පාටියක්. මගෙන් ලාල් දුන්නේ බොරු ලීමක් කියලා සෑම් මහත්තයාට කිව්වොත් නෑ ගන්නේ. මොකද දන්නේ කපුරි දෙන්නේ. අද කියන්න ඕනේ හෙට කියමු.
මොනි. ඊයේ විහිළුවට වුණාට අද සෑම් මහත්තයා ලාල්ට මොනව කරයිද දන්නේ මට මොනවා කරත් කාටවත් බැරුණානේ මන් රැවට්ටුවා වගේ සෑම රවට්ටන්නේ. ලාල් ජයමාන මහත්තයා කියන්නේ කවුද? ලාල් මහත්තයා කවුද ඇවිල්ලා හම්බ වෙන්නේ? මාව? ඔව්. සෑම් මාමේ ලියුම දෙන්නේ කියලා කිව්වා. කොයි වෙලාවද ඇඩ්මිට් කරේ? ඊයේ හැන්දෑවේ හුඟක් අමාරුයි. 47 වාට්ටු ඉන්නේ. පොඩක් ඉන්න. හරි වැඩේ නේ වෙලා තියෙන්නේ. සෑම්ට ඊයේ heart attack හැදිලා ස්පිරිතාලේ ඇඩ්මිට් කරලා. මට බරපතල විදිහට අසනීප නිසා මගේ ණය මුදල මොහු වෙත එවන්න. මීට සෑම් හරි වැඩේනේ. මිනිහට හුඟක් අමාරු පාටයි. ගොලා අද කවද අමාරු දාන්න හදන්නේ? හරි වැඩේනේ සීසි මහත්තයා. එයි සෑම්ට heart attack එකක් හැදිලා ස්පිරිතාලේ ඇඩ්මිට් කරලා. මොනවා? පුළුවන් නම් ණය මුදල අනුමත කරලා එවන්න කියලා ගෙදරින් පණිවිඩයක් එවලා තියෙනවා. ෂා හරි ප්‍රශ්නයක් නේ. දැන් මොකද කරන්නේ? ඔෆිස් එකේ ඉඳලා ගෙදර ගිහලා ටික වෙලාවක් යනකොට කතා කරගන්න බැරුව ගියා. පස්සේ වටපිටාවේ කට්ටිය එකතු වෙලා තමයි ස්පිරිතාලෙට එක්කගෙන ගියේ. දැන් සෑම් මහත්තයාගේ දුව කොහෙද ඉන්නේ? එයාව අපේ ගෙදර නවත්තලා. සෑම් මහත්තයා අය කවුද? එයා අපි මාමා. මං කියන්නේ මේගොල්ලෝ කළා තියෙන්නේ විහිළුවක් වුණත් දැන් මෙතන ඇති වෙලා තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. ඉතින් ඒකින්ද අපි කොහොම හරි මේ මිනිස්යාගේ මේ ණය ටික අනුමත කළා මුදල් ටික ගෙදරට යවන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. අනිත් එක මේ සෑම් ගොඩක් ණය අරගෙන තියෙන හින්දා හෙඩ් ඔෆිස් එකෙන් අනුමත කරන්නේකුත් නැහැ නේද සර්? මුදල් රෙගුලාස් වල හැටියට මේක කොහොමත් ගෙවන්න බෑනේ මිස්ටර් කුරුගේ. දන්නවනේ. හොඳයි. අපි එක්කෝම ගිහිල්ලා අධ්‍යක්ෂකතුමාට මේ தත්ත්වය වටහලා දුන්නොත් සමහරක් වෙලාවට අනුමත කරයි. අනේ ඔව් සර්. සෑම් දුප්පත් මිනිසයා. නෝනත් නැති වෙලා. අර දරුවෙකුත් එක්ක දහ දුක් විඳිනවා. අනේ සර් මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. හොඳයි. එහෙනම් අපි ඔක්කොම ගිහිල්ලා ඩිරෙක්ටර් මහත්තයා හම්බෙමු. ඔව් ඒක තමයි මාත් කියන්නේ. අපි උත්සාහ කරලා බලමු කොහොම හරි අරන් දෙන්න. නීතිය හැටියට නම් මිස්ටර් සෑම් පෙරේරාගේ ණය මුදල අනුමත කරන්න බෑ. ඒත් දැන් මෙතන වෙන ප්‍රශ්නයක් නේ තියෙන්නේ. සර් මේ ආරංචි හැටියට නම් මිස්ටර් සෑම්ට හුඟක් අසාධ්‍ය වුණා. මානසික ප්‍රශ්න ගැන හිතලා අපි මොන හරි වැඩ පිළිලක් යොදමු. සෑම් මාළඟ වැඩ කරපු මිනිස්සයානේ. සර් අපි ලන්ච් ඉන්ටර්වල් එකේ බලන්න යනකොට සල්ලිත් අරන් ගියොත් තමයි හොඳනේ. Thank you sir. මම මේක දැම්මම බ්‍රාන්ච් එකට කියලා ලියාගෙන යන්නම් sir. Thank you. Thank you. මමත් හවස යන බලාපොරොත්තු වෙනවා සෑම් බලන්න. වෝඩ් එක මොකක්ද? 47 සර්. සර් මේ මාත් ලෝන් එක ඇප්ලයි කරලා තියෙනවා. පොඩ්ඩක් මේ අපි ඒක පස්සේ බලමුකෝ. අනිල ලොකු දවස් එන්න. යා. අදම චෙක් එක ගන්න පුළුවන් වුණොත් නම් හොඳයි. මොකද ලාල් වැඩි? චෙක් එක ගත්තා. මේ වෙලාවට සල්ලි වැඩක් නැහැ නේ. මේ ඔයා යන්න. අපි 12ට ස්පිරිතාලෙට එන්න. වාට්ටු 47 නේ? ඇයි 47 නෙමෙයිද? නෑ 47 තමයි. ඉතින් නෑ මේ මාමා කිව්වා පුළුවන් නම් සල්ලිත් ඉල්ලගෙන මෙන්නේ කියලා. ඔයා යන්නකෝ. අපි ස්පිරිතාලෙට ඇවිල්ලා සෑම් මහත්තයා හම්බෙලාම චෙක් එක දෙන්න. යන්න. මේ අපි ලන්ච් එකට ස්පිරිතාලෙට යමු. ඔව්. ඒත් ඔෆිස් එකේ කවුරු හරි ඉන්නවනේ. එක්කම එකට යන්න එපා. කීප දෙනෙක් විතරක් යන්න.
මායි accountant මහත්තයයි හවස ගිහිල්ලා මිනිහා බලලා එන්න. කොහොමද ලාල් ඔච්චර ඉක්මනට ණය පාස් කරගත්තේ? ස්පෙෂල් ඇරේන්ජ්මන්ට් එකක්. බලාගෙන යනකොට ඒ වැඩ එච්චර අමාරු නෑ නේද? මේක බලමු. මේ 46. හරියට යම්. excuse me 47 වාට. මේ පැත්තට යන්න. මේක නෑනේ. මිසින් අහලා බලමු. මේ සැම්පල් එකකින් දෙකින මේ ආට් එක. සෑම් පෙරේරා. සෑම් පෙරේරා කෙනෙක් මේ වටේ නෑ. අපි අනිත් ආට් එක බලමු. Oh, මේකෙත් නෑනේ. excuse me මේ සෑම් පෙරේරා කියලා ලෙඩෙක් මේ වාට්ටු හිටියද? සෑම් පෙරේරා කියලා කෙනෙක් නම් දන්නේ නැහැ. සෑම් පෙරේරා කියලා කෙනෙක් නම් අන්තරාවුණා. අන්තරාවුණා? එන්න. හරි අපරාධයක් නෙවෙයි. දැන් මොකද කරන්නේ? කවුද කියන්නේ? අහිංසක සෑම්. ඔයාලගේ විහිළුවෙන් මේ සේරම සිද්ධ වුනේ. අනේ දැන් අර අහිංසක දරුවට මොකද වෙන්නේ? අම්මත් නෑ තාත්තත් නෑ. අපි හීනකින්වත් නොහිතපු දෙයක් නේ සිද්ධ වුනේ. ඇහිලාල් මහත්තයෝ දැන් අපි මොකද කරන්නේ? මං කියන්නම්. විල්බර්ට් මේ නෝන්ලා දෙන්නත් එක්ක ඔෆිස් එකට යන්න. මායි සරත් මහත්තයයි සෑම් මහත්තයලා ගෙදර ගිහලා බලලා එන්න. එහෙම කරමු. ඒක හොඳයි අපි යමු. මේක තමයි. මේ නේ සෑම්. එතකොට තමුසේ ලෙඩ වුණා කිව්වේ බොරුවට. පොඩ්ඩක් ඇවිල්ලා වාඩි වෙන්න විස්තරේ කියන්නේ. දැන් මොනවයි කියලා තමුසේ හිතන්නේ? ඔෆිස් එකේ හැමෝම හිතන් ඉන්නේ තමුසේගේ ජීවිතේ නැතුණා කියලා. දැන් මේ මිනිස්සු මෙහාට එනවා. මං ඒ තරම් දුරදිග හිතුවේ නෑ ලාල්. අනිත් එක ඩිරෙක්ටර් මහත්තයත් එනවා. ඒ මිනිස්සු හිත අපි ඔක්කොම වංචාවක් කරා කියලා. මේ චෙක් එකත් මං ගත්තා. ඩිරෙක්ටර් මහත්තයාගේ හොරාසන ගැහුවේ මම. ඉතින් මට හිර යන්න වෙනවා සෑම්. කවුද ලාල් දන්නේ මේක මේ තරම් දුරදිගයි කියලා? දැන් කට්ටිය මෙහෙ එයිද? එහෙනම් මෙලහට ඔක්කොම මගේ එනවා ඇති. එහෙනම් පොඩ්ඩක් ඇවිල්ලා වාඩි වෙන්නකෝ. අපි කොහොම හරි මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නත් එපායි. කොහමද අපි බේරෙන්නේ මේකේ? පොඩ්ඩක් ඇවිල්ලා වාඩි වෙන්නකෝ. වාඩි වෙන්නකෝ. හරි ප්‍රශ්නයක් වුණානේ. දැන් මොකද කරන්නේ? සෑම් පෙරේරා කියන්නේ සෑම් නෙවෙයිනේ. සෑම් RPS පෙරේරා. RPS පරණ. ඉතින් කවුද දන්නේ නම වැරදියට ලියවිලාද කියලා සර්? ඊයේ සෑම් ඔෆිස් එකෙන් ගියේ ටිකක් අමාරුවෙන් වගේ සර්. කාත් කවුරුවත් නැති මිනිස්සුන්ට ඔහොම දේවල් වෙනවා ස්පිරිතාලවලදී අනත්ත. මගේ දුව
මං ඔයාට දවස් 2-3කින් මෙලෝඩිකාවක් ගෙනල්ලා දෙනවා හොඳේ. අද ගේ වහලා ගිහිල්ලා නැන්දලේ තියන් නිදා ගන්න. තාත්තා දෙන්නේ නැද්ද? දවස් 2කින් එනවා දුව. දවස් 2කින් එනවා. ඒ පාර කොහේ යන්නද? ඔයගොල්ලෝ ඔෆිස් එකට ටෙලිෆෝන් කරලා කියන්න මම ඇඩ්මිට් වෙලා හිටියේ වෙනත් ස්පිරිතාලෙක කියලා. කියන්නකෝ මූලික රෝහලේ කියලා. එතකොට මං අද ගිහින් ඇඩ්මිට් වෙනවා. හෙට අනිද්දා වැරිය ටිකට් කපාගෙන එන්න. තමුසෙට ලෙඩක් නැහැනේ. ඒ වුණාට මට පුළුවන් ලෙඩෙක් විදිහට ගිහිල්ලා ඇඩ්මිට් වෙන්න. ප්‍රශ්න හැටියට වෙන කරන්න දෙයක් නැහනේ. මගේ දුවේ මං ගිහින් එන්නම්. ඔය ගිහින් නැන්දලා ඉදරින්ද